ඡන්ද ප්‍රචාරක කටවුට් හා බැනර් 80ක් පමණ මේ වන විට ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. අද කළුතර පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පළ කළා. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාල භූමියේ ඉදිකළ නව සංචාරක බංගලාව පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මේ වෙනකොට සම්පූර්ණ කටවුට් බැනර් ප්‍රමාණයෙන් 80කට වැඩි සංඛ්‍යාවක් අපි ඉවත් කරලා තියෙනවා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබට බලන්න පුළුවන් කොළඹ ජයවර්ධනපුර ප්‍රදේශය, ඒ වගේම මීගමු පාර, කටුනායක ගුවන්තොටුපොළ ප්‍රදේශයේ ඒ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම පාහේ මේ වන විට කටවුට් ඉවත් කරලා තියෙනවා. ප්‍රාදේශීය නගරවල ප්‍රදේශවලත් ඒ ආකාරයටම කටවුට් බැනර් පෝස්ටර් ඉවත් කර තිබෙනවා. අපේ අරමුණ බැනර් පෝස්ටර් සියල්ල ඉවත් කර මැතිවරණ නීතිය අපුරටම ක්‍රියාත්මක කිරීම.